ඔව් මේ මොහොතේ ගුවන් හමුදා පාපෙත් තරඟයේ බංගදෙනිය මන්සන්දිය පසු කරමින් ඉදිරියට හැදෙන මොහොත. මොකද බංගදෙනිය තමයි දෙවනි ස්පින් ජය රේඛාව ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපෙත් තරඟයේ පළවෙනි අදිරේ. ඉතින් ඔබට මේ මොහොතේ රත පෙළපාලිය මේ ඉදිරියෙන් යන ආකාරයක් අපිට දැක ගන්න පුළුවන්. පාපෙත් තරඟයේ තව සුළු මොහොතක් ඔව් පළවෙනි ස්පින් ජය රේඛාව මේ පසු කරනවා. මේ වෙනකොට බංගදෙනිය මන්සන්දිය පසු කරනවා පළවෙනි පොකුර. මේ මොහොතේ අපි බලමු කාල පරාසයත් එක්ක පළවෙනි පොකුර සහ දෙවෙනි පොකුර අතර කොපමණ කාල පරාසයක් රඳවාගෙන තියෙනවද කියලා. මේ වෙනකොට බංගදෙනිය මන්සන්දිය පසු කරමින් මම හිතන්නේ සාරංග පෙරේරා ඉදිරියට එනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩකයා පළවෙනි ස්ප්‍රින්ට් එක ජයග්‍රහණය කරලා තියෙන්නේ සාරංග පෙරේරාද හචින්ත රුක්මාල්ද චූලේ ගුවන් හමුදා ක්‍රීඩකයන් මම හිතන්නේ පිටරට ක්‍රීඩකයා පළවෙනි පොකුරේ දකින්න නෑ. ගුවන් හමුදා ක්‍රීඩකයෝ 4 දෙනයි 5 දෙනයි යුද හමුදා ක්‍රීඩකයෝ 2 දෙනෙක් තමයි පළවෙනි පොකුරේ අපිට දැක ගන්න පුළුවන්. බලමු තප්පර 10ක් ගත වෙලා අවසන් මේ දැන් දෙවෙනි පොකුර දෙවනි පොකුරත් අපි බලමු කොච්චර කාල පරාසයක් ගත වෙලාද කියලා. දෙවනි ස්පින් ජය රේඛාව ජයග්‍රහණය කරන්නේ සාරංග පෙරේරා. ඔව් දැන් විශාල ප්‍රමාණයේ පොකුරක් අපිට දැක ගන්න පුළුවන්. විශාල ප්‍රමාණයේ පොකුර හඳුරන් පින්තු යනවා. ලොකුතේ සාරංග